ආයුබෝවන් නෙක්ස්ට් ජෙනරේෂන් වෙත ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න හදන්නේ මේ වෙනකොට ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වාහන දෙකක් වෙන නිසාන් ග්‍රැවයිට් සහ නිසාන් මැග්නයිට් ගැන. මේ වාහනවලින් එකක් ඔයා ගන්න හිතාන ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. එහෙනම් අපි දැන් බලමු මේ වාහන දෙක අතර තියෙන වෙනස්කම් සහ සමානකම් මොනවද කියලා. මේ වීඩියෝ එක මං කොටස් 5කට බෙදලා තමයි විස්තර කරන්නේ. පළවෙනි කොටස තමයි වාහන දෙකේ මිල ගණන් සහ මිලදී ගත හැකි ට්‍රිම් වර්ග මොනවද කියන එක. දෙවෙනි කොටස තමයි වාහන දෙකේ දක්නට ලැබෙන විවිධ විශේෂාංගයන් මොනවද කියලා. තුන්වෙනි කොටස තමයි වාහනේ පවර් එක, එන්ජින් එක සහ ගියර් බොක්ස් වල ස්වභාවය මොන වගේද කියන එක ගැන. හතරවෙනි කොටස තමයි වාහනේ සේෆ්ටි ෆීචර්ස් සහ ඇඩ්වාන්ස් ඩ්‍රයිවර් ඇසිස්ට් මොනවද කියන එක ගැන. පස්වෙනි සහ අන්තිම කොටස තමයි මේන්ටේන් කොස්ට් එක, රිසේල් වැලියු එක සහ වොරන්ටි එක මොන වගේද කියන එක ගැන. හොඳයි. අපි මුලින්ම බලමු මේ වාහන දෙකේ මිල ගණන් සහ ලංකාවේ දැනට වැඩියෙන්ම දක්නට ලැබෙන ට්‍රිම් ලෙවල්ස් මොනවද කියලා. නිසාන් ග්‍රැවයිට් එක වගේම නිසාන් මැග්නයිට් එකත් ලංකාවට ප්‍රධාන වශයෙන් ට්‍රිම් ලෙවල්ස් 3කින් තමයි මේ AMW සමාගම හරහා ආනයනය කරන්නේ. ඒ නිසාන් ග්‍රැවයිට් 20, නිසාන් ග්‍රැවයිට් එන් කනෙක්ටා සහ නිසාන් ග්‍රැවයිට් ටෙක්නා කියන ග්‍රැවයිට් මොඩල්ස් 3. නිසාන් මැග්නයිට් වලින් ආනයනය වෙන්නේ නිසාන් මැග්නයිට් ඇසෙන්ටා, නිසාන් මැග්නයිට් එන් කනෙක්ටා සහ නිසාන් මැග්නයිට් ටෙක්නා කියන ට්‍රිම් ලෙවල්ස් 3. ඉතින් මේ මැග්නයිට් ඇසෙන්ටා එකේ මිල වෙන්නේ රුපියල් ලක්ෂ 82.90ක්, මැග්නයිට් එන් කනෙක්ටා එක රුපියල් ලක්ෂ 85.90ක් සහ මේ මැග්නයිට් ටෙක්නා ට්‍රිම් එක රුපියල් ලක්ෂ 89 ඉඳන් රුපියල් ලක්ෂ 99.50 දක්වා ඔයාට ඔප්ෂන්ස් අනුව මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ග්‍රැවයිට් 20 මැනුවල් එක රුපියල් ලක්ෂ 74.90ක් වෙනවා, ග්‍රැවයිට් එන් කනෙක්ටා එක රුපියල් ලක්ෂ 88.90ක් වෙනවා, හයස් ට්‍රිම් එක වෙන ග්‍රැවයිට් ටෙක්නා එක රුපියල් ලක්ෂ 92.90ක් වෙනවා. ඉතින් මෙතෙන්දි ලංකාවේ ටැක්ස් ගැන කතා නොකරම බෑ. මොකද මේ වාහනය දැනට සති දෙකකට කලින් හඳුන්වා දෙද්දී ග්‍රැවයිට් 20 මොඩල් එක උනේ රුපියල් ලක්ෂ 69.90ක් පමණයි. නමුත් අලුත් ටැක්ස් එකත් එක්ක රුපියල් ලක්ෂ 4කින් මේ වාහනේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ මිල ගණන් ඔයා හොඳින් බලන්න. අපි ඊට පස්සේ බලමු වාහන දෙකටම ලැබෙන විවිධ විශේෂාංගයන් මොනවද කියලා. හොඳයි. මුලින්ම අපි බලමු වාහන දෙකටම ලැබෙන කොමන් ඔප්ෂන්ස් මොන වගේද කියලා. වාහන දෙකටම සේෆ්ටි ෆීචර්ස් සමානයි. එයාබෑග්ස් 6ක්, ABS, EBD සහ හිල් ස්ටාර්ට් ඇසිස්ට් වගේ සේෆ්ටි ෆීචර්ස් ලැබෙනවා. වාහන දෙකටම 8-inch එන්ටර්ටේන්මන්ට් යුනිට් එකක් ලැබෙනවා. මේක හරහා Android Auto සහ Apple CarPlay පහසුකම් අත්විඳින්නත් පුළුවන්. ඩ්‍රයිවට වෙනම ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් ලැබෙනවා. මේකෙන් වාහනේ ඩීටේල්ස් සහ ට්‍රිප් ලෙවල්ස් වගේ ඩ්‍රයිවට වැදගත් වෙන විස්තර කිහිපයක්ම බලා ගන්න පුළුවන්. වාහන දෙකටම කීලස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට්, කූල් ග්ලව් බොක්ස් එකක්, මල්ටිෆන්ක්ෂන් ස්ටීරින් වීල් වගේ පහසුකමුත් ලැබෙනවා. නිසාන් මැග්නයිට් එකේ දකින්න තියෙන ප්‍රධානම වෙනස්කම තමයි මේ ටර්බෝ චාර්ජ් එන්ජින් එක. මේ 3 සිලින්ඩර් එන්ජින් එකෙන් 100 PS පවර් එකක් සහ නිව්ටන් මීටර් 160කට ආසන්න ටෝක් එකක් නිෂ්පාදනය කරනවා. මේ බරින් අඩු වාහනයට හොඳ පවර් එකක් කියලා කියන්න පුළුවන්. මැග්නයිට් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි, මිලිමීටර් 205ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ SUV පෙනුම නිසාත් වාහනයට පාරේ හොඳ රෝඩ් ප්‍රසන්ස් එකක් ලැබෙනවා කියලා අපි හිතනවා. නමුත් මේ පෙනුම ගැන කාරණාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මීටත් අමතරව නිසාන් මැග්නයිට් හයස් ට්‍රිම් වල ඩෑෂ් කැම් 360 view, auto AC, auto dim rear view mirror, walk away lock, remote engine start, wireless charging වගේ ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන්.
Nissan Gravite එක ගත්තොත් මේකේ තියෙන ප්‍රධානම වෙනස්කම තමයි Nissan Magnite chassis එක උඩ නිර්මාණය කරපු 7 seat වාහනයක් වෙන එක. මේකේ මේ 7 seat විවිධ ආකාරයට වෙනස් කරමින් භාවිතා කරන්න පුළුවන්. එවිට වාහනේ ඇතුළ ස්පේස් එක හොඳින් කළමනාකර ගැනීමේ හැකියාවත් ලොකු විශේෂත්වයක් විදිහට අපි දකිනවා. සීට්ස් 7ම තියෙද්දී වාහනේ ලොකු බූට් ස්පේස් එකක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ග්‍රැවයිට් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි පිටුපස සීට්ස් දෙකම ගලවලා ඉවත් කිරීමේ හැකියාව. එවිට ලීටර් 625කට ආසන්න බූට් ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. මීටත් අමතරව මේ 7 සීට් වලට ඉන්ඩිවිජුවල් AC ලැබෙනවා. ඒකත් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දි විශේෂත්වයක්. අමතර ඔප්ෂන්ස් විදිහට JBL Sounds, Dashcam, Wireless Charging, Rain Sensing, Wiper වගේ ඔප්ෂන්ස් highest grade වලදී බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු Magnite එකේ වගේම Gravite එකේ තියෙන එන්ජින් එක මොන වගේද, power එක මොන වගේද සහ මේකේ gearbox එකේ ස්වභාවය මොන වගේද කියලා. මේක පිළිබඳව වඩාත් පහසු අදහසක් ගන්න මම මේ වගේ chart එකකින් මේක විස්තර කරන්නම්. Nissan Magnite එකේ එන්ජින් එකේ ඔප්ෂන්ස් විදිහට 1 ලීටර් ටර්බෝ සහ 1 ලීටර් naturally aspirated එන්ජින් වර්ග දෙකම බලා ගන්න පුළුවන්. නමුත් Gravite එකේදී ලැබෙන්නේ 1 ලීටර් naturally aspirated එන්ජින් එක විතරයි. Nissan Magnite එකේ මම කලින් සඳහන් කරා වගේ 100 PS horsepower එකක් ලබා ගන්න පුළුවන් turbocharged එන්ජින් එකකින්. 72 PS horsepower එකක් ලබා ගන්න පුළුවන් naturally aspirated engine එකෙන්. සාපේක්ෂව power එක වැඩි මේ Nissan Magnite එකේ. Nissan Gravite එකේදී 72 PS horsepower එකක් ලැබෙනවා. torque එක ගැන අපි දැන් කතා කරමු. ඉතින් සුපුරුදු විදිහටම Nissan Magnite එකේ turbocharged engine එකේ torque එක වැඩි. නිව්ටන් මීටර් 160කට ආසන්න torque එකක් මේ turbocharged engine එකෙන් නිෂ්පාදනය කරනවා. naturally aspirated engine එකේ torque එක නිව්ටන් මීටර් 92ක්. ඒ වගේම මේ Nissan Gravite එකේ torque එක නිව්ටන් මීටර් 92ක් වෙනවා. transmission එක ගැන කතා කරොත් Nissan Magnite එකේ 5 speed manual, AMT සහ CVT කියන options වර්ග තුනම ලබා ගන්න පුළුවන්. හැබැයි Nissan Gravite එකේදී අපිට ලැබෙන්නේ 5 speed manual සහ AMT. එහෙමත් නැත්නම් easy shift transmission පහසුකම් පමණයි. මේ transmission systems ගැන ලංකාවේ ලොකු කතා බහක් හැදිලා තියෙනවා. ඉතින් මේ ගැන හොඳ විස්තරාත්මක වීඩියෝ එකක් අපි ළඟදීම අප්ලෝඩ් කරනවා. ඒක නිසා next generation අපේ YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. හොඳයි. දැන් අපි බලමු වාහනයේ safety features සහ advanced driver පහසුකම් ගැන. මුලින්ම කියන්න ඕන කාරණාව තමයි Magnite එක Global NCAP 5 star rating එකක් ලබාගෙන තියෙනවා. නමුත් Gravite එක Global NCAP හෝ වෙනත් කිසිදු safety rating එකක් සඳහා දැනට ඉදිරිපත් කරලා නැහැ. මේ වාහන දෙකටම 6 airbags ලැබෙනවා. ලිස්සන සුළු මාර්ගවල පාලනය කිරීමට වැදගත් වෙන ESC එහෙමත් නැත්නම් Electronic Stability Control සහ TCS එහෙමත් නැත්නම් Traction Control System වගේ පහසුකම් ලැබෙනවා. ABS, EBD සහ Hill Start Assist, Tire Pressure Monitoring සහ ISOFIX Child Seat පහසුකම් මේ වාහන දෙකේම ලැබෙනවා. මේ මොන safety features ලැබුණත් ඔයාගේ විනයගරුක සහ වගකීම් සහගත රියපදවීම් වලින් විතරයි ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳ සෑම විටම සැලකිලිමත් වන්න. දැන් අපි බලමු maintain cost එක, resale value එක සහ warranty එක මොන වගේද කියලා. Nissan Magnite සහ Gravite යන දෙකම ඉන්දියාවේ නිෂ්පාදිත වාහන නිසාත් AMW සමාගම විසින් ලංකාවට නිල වශයෙන් බෙදා හරින නිසාත් මේ වාහනවල අමතර කොටස් හොයාගන්න එක අපහසු දෙයක් නෙවෙයි. ඒ වගේම AMW හරහා දිගින් දිගටම සර්විස් එක කළත් ජපන් හෝ යුරෝපියන් වාහනයකට වඩා සර්විස් කොස්ට් එක මේ වාහන දෙකේම අඩුයි. වාහන නැවත විකිණීමේදී CVT ට්‍රාන්ස්මිෂන් එකට තරමක අඩු ඉල්ලුමක් තියෙන්න පුළුවන්. මොකද දැනට ලංකාවේ කටවචනයෙන් හැදිලා තියෙන විවිධ මත නිසා.
ඒ නිසා මැනුවල් හෝ AMT මොඩල් එකට ඉන්වෙස්ට් කරන එක සුදුසුයි කියලා අපි හිතනවා. මේ වාහන දෙකටම ෆස්ට් සර්විස් 3ම ලේබර් කොස්ට් එකකින් තොරව ලබා ගන්න පුළුවන්. වසර 3ක හෝ කිලෝමීටර් ලක්ෂයක වොරන්ටි එකක් ලැබෙනවා. ඔයා AMW එක හරහා ටෙස්ට් ඩ්‍රයිව් එකක් හෝ වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0117 609 609. මම ෂෝරූම්ස් වල ලොකේෂන්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ලංකාව කියන්නේ දිනෙන් දින වාහන මිල ඉහළ යන රටක්. ඒ නිසා වාහනයකට ඉන්වෙස්ට් කරන එක පාඩුවක් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. ඔබට මේ වාහන දෙක ගැන හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔබට සුබ දවසක්.